අපි අලුත් ආණ්ඩුවක් හදනවා. යටි කාලයක් කියන්නේ බය වෙන්න එපා. මේ ආණ්ඩුවට මේ රට කරන්න කියලා. ජාතියක් හැටියට හෙට පන්නර ගන්න නම් හෙට අඩියක් ඉස්සරහට තියන්න නම් ඒ ගැන දැම්මෙන්ම අපි කතා කරන්න ආයුතුමයි. අවුරුදු 30 40 ගානක් කරපු පෙරලිය තමයි බොරු කියලා ආණ්ඩු ගත්තේ. අද මොකද වෙන්නේ? මහ බැංකුවටක් කියලාලා ඈ ඒ අතරේ ගල්ලඟුරු වලට දෙන්න තියෙන සොට් එක දීලා එක එක නහර කපාගෙන මැරෙන තැනටපත් වෙලා අපිට නහරම තමයි කපාගෙන මැරෙන්න වෙන්නේ මෙහෙම දියත් රට. අපි රට පරිවර්තනයක් කරගන්න ඕනේ. ජාතියක් නැති, ජම්මයක් නැති, සංස්කෘතියක් නැති අසමාචාර සමාජයක් වෙන්න නිසා ඒක වෙනස් කරගන්න අපි දිවිහිමියෙන් කටයුතු කරනවා. මම මෙන්නම් දැන් ජය ගැව්වේ කිසිම දෙයකට මට කතා කරන්නේ. ඇයිද? කතා කරන්නේ කිසිම දේශපාලන පක්ෂයක. ඇයිද? ජීවිත පරිත්‍යාගයෙන් මේ වැඩේ කරා. ජීවිත පරිත්‍යාගයෙන් මේ වැඩේ. අපිට තියෙන උද සලකුණක්. මම දේශපාලනික නාන්දරගෙන මම රාජපක්ෂ නිකායේ ඒත් වර්තමානයේ අපිට පේනවා මේ රට හදන්න නම් රාජපක්ෂ නිකායත් යන්තනකට තල්ලු කර යන නිසා ඍජුව රටේ ජාතිය වෙනුවෙන් කතා කරලා වැඩක් කරන්න පුළුවන් නායකයෙක් වෙනවා නම් ඒ පිටුපස ඉන්න නායකත්ව දිහා බලනකොට රට හදන්න පුළුවන් නායකයෙක් අනාගතයේදී අපිට ඉදිරි වසර පහ තුළදී අපි බලාපොරොත්තු වෙන්නේ මගේ අම්මලා තාත්තලා ඩේවිඩ් උනත් එකයි යූයක් උනත් එකයි පොට්ටුවේ උනත් එකයි මොකාගේ උනත් එකයි උඹලා ඔක්කොම කළු රැහේ සිංහල ජාතිය. ලාංකික ජාතිය.